ඇත්තටම මම ඒ වගේ මිනිසුන්ට කියන්න ඕන නම නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසෑහෙන ආදරය කරා, විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්. හැමෝම මට බැන්නා, මාව විවේචනය කළා. මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොදත් කිව්වා. අවවාදත් දුන්නා. මං දන්න නොඅඳුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක් කළ හැමෝටම. ඉතින් ඔයාලා මේ අදත් එකතුලා ඉන්නේ i YouTube නාලිකාවෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඉසුරු ලොකු හෙට්ටිය ආරච්චි සහ දේශානිගේ ආදරයට මොකක්ද උනේ? ඉතින් ඉසුරු ලොකු හෙට්ටිය ආරච්චි දේශානිට පහර දුන්නද? ඉතින් පහර කෑත් දේශානිට මොකද උනේ අන්තිමේට? ඉතින් අපි හැම දෙයක්ම වීඩියෝ සහිතව මේ වීඩියෝෙන් කතා කරනවා. ඉතින් ඔයාලා දිගටම එකතුලා ඉන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස්වලාගෙන, ඇත්ත සතාව හංගගෙන, ආදරේ කියා රඟපාගෙන, අවංක හිත එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මං ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසෑහෙන්න ආදරය කරා, විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්, හැමෝම මට බැන්නා, මාව විවේචනය කරා, මට දොස් කිව්වා, මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොඳත් කිව්වා, අවවාදත් දුන්නා. මන් දන්න නොදුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනම හරි හේතුවකට වුණත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකවම ආදරය කරද්දි අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක්, ආදරයක්, ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මන් දන්නේ නැහැ. අවංකවම ආදරයක් ලැබෙද්දි අඩුම ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතිව තිරිසන් වගේ තමන්ගේම ගැහණිය ළඟින් ඉද්දි කුමන හෝ අරමුණකට වෙනත් ගැහණු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වය නිසාද නැත්. එක හිතක් මැත්තේ නැහෙන්න වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂත්වයක් තියෙන නිසාද නැත්නම් කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද? මම මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව්, මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතා බහට ලක් වුණු සෝෂල් මීඩියා වල දවස් ගණනක්, මාස ගණනක් කතා කරපු දෙයක්. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව මොකද මෙතනින් පස්සේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතන් ඉන්න අයට මං හිතනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් දේශානිනේ හරහා මෙන්න මේ විදිහේ පණිවිඩයක් ඇයගේ සමාජ මාධ්‍ය තුල පළ කර තිබෙනවා. එහෙනම් ඉතින් අද මම මගේ වීඩියෝ සාම ගන්නවල හැමෝටම සුබ දවසක් වේවා.